එදා රජුරවන්ට මේ ස්වර්ණාභරණ මෝස්තර ස්වර්ණාභරණ හදනකොට මෝස්තර ශිල්පියෙක් හිටියා. එයා ඒ මෝස්තර කරන්න යම්කිසි දැනුමක් එයාගේ පරම්පරාවෙන් හෝ කොහොම හරි එයාට මොකක් හරි හසලතාවයක් දක්ෂතාවයක් තිබුණා. ඒ උඩ තමයි එයා ඒ වගේ රජුරවන්ට හරි නිර්මාණ කෙරුවේ. එතකොට ඒ නිර්මාණ කරනකොට ඒ නිර්මාණවල තිබ්බ පුංචි පුංචි දේවල් උඩ තමයි ඒ නිර්මාණ ලස්සන උනේ. හැබැයි රජුරෝ පාවිච්චි කරපු රත්තරන් බඩු හරි ලොකු දේවල්. රජුරන්ගේ බිසව පාවිච්චි කරපු රත්තරන් බඩු ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති. ඒ වගේ දේවල් හරි විශාලයි. ඒ විශාල දේවල් පාවිච්චි කරුවේ ඇත්තටම අපේ සිංහල දේශීය චිත්‍ර රට. ඔයගොල්ලෝ දන්නවා ඇති පලාපෙති ඒ වගේ අපිට සිංහල චිත්‍ර කර්මයට තියෙන ආවේනික ලක්ෂණ තියෙන ඩිසයින්ස් තමයි ගොඩාක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒවට මැණික් කොබ්බෝල තියෙන රටේ තියෙන වටිනා මැණික්. ඒ දවස්වල අපේ රටේ බොහොම ඉහළින් පිළිගත් මැණිකක් තමයි නිල් මැණික කියන එක. එතකොට පුෂ්ප රාග අරව මේව ගොඩාක් දේවල් තියෙනවනේ මැණික්. ඒකට ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒකත් එක්කම අද කාලෙට එනකොට මේ ඩිසයිනර් කියන එක්කෙනාගේ වටිනාකමත් එක්කම අරගෙන ඇවිල්ලා තියෙනවා මේ ස්වර්ණාභරණ මෝස්තර දිනෙන් දින දියුණු වෙලා අද කාලෙට රත්තරන් නැති වුණත් අද මේ ඩිසයිනර්ස්ලාගේ තියෙන දක්ෂතාවය නිසා ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පින්ගේ දක්ෂතාවය නිසා පොඩි පොඩි සමහරට කිසිම වටිනාකමක් නැති දේවල් ලොකු ලස්සනක් පෙන්වන. ඒ ලස්සන තමයි අද මං හිතන්නේ කාන්තාවට හෝ පුරුෂයෙකුට තියෙන ඒක ඒ පළඳනාවේ තියෙන වටිනාකම. ඒකට ඒකේ නෛතික වටිනාකමක් නැහැ. මිලක් නැහැ. හැබැයි ඒකට ඩිසයින් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලී වටිනාකමක් තියෙනවා. ඒක ඉහළයි මම හිතන්නේ රත්තරන් වලටත් වැඩියි. අද ලෝකෙ බලනකොට ඒක හින්දා තමයි නිර්මාණශීලී මිනිස්සුන්ගේ වටිනාකම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ජුවෙලරි ඩිසයිනර් කෙනෙක් කියන එක්කෙනා බිහි වෙන්නේ ඔන්න ඔතනින් තමයි. එදා ඉඳලා මේ පරම්පරාවෙන් පැවතගෙන ඇවිල්ලා අද ඒව දියුණු කරගන්න ඕන විදිහට අපේ රටේ ලෝකේ හැම තැනම මම හිතන්නේ මේ ස්වර්ණාභරණ නිර්මාණශීලීත්වය පටන් ගත්තේ නිර්මාණ කරන්න පටන් ගත්තේ ලංකාවට කලින් රෝම් වල ග්‍රීක් රටවල් වල. එතකොට ඒගොල්ලෝ ඒවට ගොඩක් මුල් තැන දුන්නා. මොකද අපි දන්න දෙයක් තමයි ලෝකේ නිර්මාණශීලීම රට රෝමේ. ඒකට ආගියුමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. එතන තමයි ඩිසයින් සෙන්ටර් එක කියන්නේ ලෝකේ. එතකොට මේ ඩිසයින් සෙන්ටර් එකෙන් බිහිවිච්ච දේවල් එහෙම ඇවිල්ලා දැන් අපේ රටටත් ඇවිල්ලා තිනවා. ඇත්තටම මේ ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්න පුළුවන් තැන්. මම හිතන්නේ ගෙදර ඉන්න මේ ගෘහණියන්ට හොඳ දේවල් කරලා හොඳ නිර්මාණ කරලා Tamanට ආදායම් මාර්ගයක් හදාගන්නත් පුළුවන්කමක් එයි. හරියට මේක ගැන දැනුවත් වුණා. ඉතින් ඒකින්ද මම කියන්නේ හැමතිස්සෙම අපිට පුළුවන් නම් අපි අඳින මේ පළඳින දේවල් අපිටම හදාගන්න. ඒක තමයි තමුන්ගේ කුසලතාවයක්, ඒක දක්ෂතාවයක්. ඉතින් මං හිතන්නේ දැන් කාලේ දැන් ගොඩක් අය රත්තරන් වෙනුවට කියලා ඒකට ආදේශන තියෙන ඕන තරම් ලොකු වටිනාකමක් නැති වුණාට අද කාලේ තියෙන හැමතිස්සෙම ලස්සන බලන්න. ඒකේ තියෙන මුදලින් වටිනාකමට වැඩිය ඒකේ තියෙන නිර්මාණශීලී වටිනාකම තමයි බලන්න. ඉතින් ඒකින්ද ඒව අපිට ඕන නම් අපිටම හදාගන්න පුළුවන්. අපිට එහෙම නැති වුණත් අපිට එළිය ඕන තරම් තියෙනවා අද ගන්න අඩු මුදලට තමන්ගේ ඇඳුමට ගැලපෙන්න, තමුන්ගේ ශරීරයට ගැලපෙන්න අවශ්‍ය ස්වර්ණාභරණ කිව්වොත් වැරදි. ආභරණ අපිට හදාගන්න පුළුවන්. එතකොට කෙනෙක් අතක නූලක් කර ගැට ගහගන්නේ ඒකත් යම්කිසි ආභරණයක් වෙන්නේ.
තමුන් ඔරලෝසුවක් බඳින්නේ ඒකත් යම් කිසි විදිහකට ඒකත් ආභරණයක්. ඉතින් මේ හැම දෙයක්ම අපි මේව කරන්නේ ෆැෂන් කරන්න ඕනේ. ඒතකොට මේ ෆැෂන් එක ගෙනියන්න තමයි අපි හැමදෙස්සෙම අපේ කාන්තාවන් විතරක් නෙමෙයි අද මේ දෙගොල්ලන්ටම ස්ත්‍රීන් පුරුෂ දෙකොල්ලන්ටම ෆැෂන් තියනවා අද කරන්නේ. ඉතින් මේ ෆැෂන් අද කරන්න නම් අපි හැමතිස්සෙම ඉස්සර උනේ මොනවද කියලා දැනගත්තා නම් හරි ලේසි ඒකත් එක්ක අපේ දේවල් ඉදිරියට ගෙනියන්න. You got so much style.